දැනුම නම් හොයන්න එපා. බුදුදහම වුණත් ඉගෙන ගන්න ඕන තමට නිදහස වෙනතුරු පමණයි. නිදහස් වුණාට පස්සේ මුළු ස්වභාව ධර්මම දැනුම. මම ස්වභාව ධර්ම හැමදේම දෙනවා. මේකෙන් කියපන්. මේකෙන් කියපන්. ආයිත් එයාටයි කොහෙම පොත් වලින් ඕන නෑ. එච්චරයි. හදවත අවදි කරොත් ඌට මුළු විශ්වයම දැනුමක්. දැනුමට මුල් තැන දුන්නොත් ඌට මුළු විශ්වයම රහසක්. මොකද කිව්වේ? හදවත යමක් අවදි කරන්නේ නම් ඌට මුළු විශ්වයම දැනුම සපයන. මේකෙන් කියන්න. එහෙනම් මොන විශ්වය පණිවිඩ දෙනවා. දැනුම අවදි කරොත් විශ්වය යාට මොකද කරන්නේ? ඒ පිස්සු වට්ටන. හොයපන් මරණකම්ම හොයපන්. එච්චරයි. ඔයලා මේ කට්ටර යන හදවතයි දැනුමයි අතර. පුංචි කාලේ පිළිගන්නවද දැන් ඉන්නවට වඩා හොඳ පිරිසුදු හදවතක් තියුණේ කියලා. හැම මිනිස්සෙක්ටම පිළිගන්න වෙනවා. අපිට දැනට වඩා හොඳ හදවතක් තියුණා. ඒ නිසා තමයි සතුටින් හිටියේ. ඊට හදවත එන්නෙන්න අපිට සුදු කරා. හදවත එන්නෙන්න දැනුමෙන් අපිට සුදු කරා. ඊට පස්සේ මොකද වුනේ? හදවතේ පාරිශුද්ධත්වය දැනුමට දන ගැව්වා. කීමට කියන්නේ හදවතින් වැඩ කරන්න එපා. මොකෙන් වැඩ කරන්නේ? මොලෙන් වැඩ කරන්නේ කියලා. එහෙනම් දැනුමින් වැඩ කරන්නලු. ඒ දැනුමින් වැඩ කරන්න කියලා තමයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ. නේ? එතන මොකද වෙන්නේ? ඔයාලට අයි සතිපට්ඨාන වැඩුවොත් අංග ගෙඩිය ඔහොමම තියාගෙන පුංචි ළමයෙක් වෙන්න පුළුවන්. සදාටම ඒ ළමයාට සදාකාලික සතුටටපත් වෙන්න පුළුවන්. එතන මොකද කරන්න තියෙන්නේ? ඒකට හිත ගවේෂණය කරන්න. මොකද්ද ගවේෂණය කරන්නේ? හිත. ඒ ගවේෂණය කරන්න ඕන ඩේටාස් තමයි මේ සතියට දෙන්නේ. ඒට උන අවශ්‍ය ඉන්ධන තමයි මේ සපයන්නේ. දැනුම වැඩි වුණොත් මේ ලෝකේ මිනිස්සු මොකක් වෙනවද? මෛත්‍රිය දානුකම්පාව නැති වෙනවා. හදවත පිරිසුදු වුණොත් මොකද වෙන්නේ? මේ ලෝකේ පුදුමාකාර සාන්තියක් ඇති වෙනවා. හදවත පිරිසුදු කරන්නේත් නැහැ. දැනුම වඩන්නේත් නැහැ. ඒයි මොකෝ වෙන්නේ? ඔලොමොට්ටොලෙක් වෙනවා. සෞදි අරාබිය වගේ තියෙන්නේ. තෙල් දීම ඇති වෙන්න. අධ්‍යාපනික දැනුමකුත් නැහැ. හදවතේ පිරිසුදුවකුත් නැහැ. උන් ඉවරයි. ඔය සෞදි ඉවරයි තා ටික කාලයක් යනකොට. ඔන්න බලන්න මං කිව්වද? ඒගොල්ලෝගේ තෙල් ඔක්කොම මංකොල්ල කරනවා ඇමරිකාව. ඒ දැනුම වැඩියවුත් නැහැ. හදවත අවදි වෙච්ච අය නැහැ. ඒකයි. දැන් මම මේ කියන පණිවිඩය තවත් අලුත්පැත්තක් තියෙනවා. මොකද්ද? දැනුමත් ඕනලු. හැබැයි ඉතින් හදවත තියෙන්න ඕනලු. එන දැනුමේ පාලන බලය පිරිසුදු හදවත විසින් නතු කළගත යුතුයි. හදවතේ පාලන බලය දැනුමට දුන්නොත් මේ ලෝකෙ එකපාරින් ගිනි තියන්න පුළුවන්. ඒවා මේ ලෝකෙ මිනිස්සු නිබදවනවා. නේ? දැන් බලන්න හදවතක් තියෙන මිනිස්සෙට මේ ලෝකෙ ලක්ෂ කෝටි ගණන් එකපාර මරන්න පුළුවන් ඒවා හදයිද? හදවතක් තියෙන මිනිස්සෙට පුංචි මොනවාක්වත් දන්නේ නැති දරුවෙක් මරන්න බෙහෙත හදයිද? හදවතක් තියෙන මිනිස්සෙක් තව කෙනෙක් බඩගින්න ඉන්නකොට තමන්ගේ කැමයෙන් භාගයක් නොදෙයිද? බලන්න මිනිස්සු ඔය හොටෙල් වලට ගිහිල්ලා කොච්චර කනවද? 4500යි 6500යි 18500යි කෑම ඒලත් දෙකක් තුනක්. ඒ ගේන තරම කන්නේ අර හොටෙලේ ඉන්න සේවකයෝ පාරේ යන මිනිස්සු මොකද කන්න කලින් භාගයක් වෙන් කරලා ලන්සීට් එක උතලා දෙන්නේ නැහැ. ඇයි? හදවත අවදි නැහැ. මොකද අවදි නැත්තේ? හදවත නැහැ. ඒව දුන්නොත් නිකන් මදිකමක් වගේ. මොකක් වගේද? දැනුම කියන හරි නෑ දෙන්න එපා.
කන්නේත් නැහැ. විසි කරනවා. කන්න කලින් තීරණය කරන්න පුළුවන් මගේ බඩට අවශ්‍ය මෙච්චරයි. මම මේ භාගයන් ලක් සීට් එක දාලා එදා වෙලා කන්න බැරි මිනිස්සුන්ට යනකොට දීලා යනවා. එච්චරයි. ඒවා මිනිසුන්ට කරන්න ආත්ම ශක්තියක් නැහැ. ඇයි ඔවුන් තුල හදවත විනාශ කරගෙන දැනුම නැගිටා ඇත. මේ මිනිස්සු වෙඩින් ගන්නවා. අවුලක් නැහැ. ඒ වෙඩින් එකට ලක්ෂ 80යි 100යි 90යි කෝටි 5යි 6යි. නේ? ඔය හිතනවාද කසාද බැඳලා. එදා වේලා කන්න බැරි මිනිස්සු කීයක් ඇතිද? මොකද වෙන්නේ? වෙඩින් එක ගත්තා ලක්ෂ 60 නම් ලක්ෂ 6කට. ඊටු ටික ඔක්කොම දුන්නා නැති හැට. එහෙම කරන්න පුළුවන් හදවත අවදි වෙච්ච මිනිස්සුන්ට විතරයි. දැනුම අවදි වෙච්ච අයට නෙවෙයි. දැනුම අවදි වෙච්ච කෙනා හැමතිස්සෙම බලන්නේ උදර පෝෂණය තමන්ගේ වටේ තියෙන ප්‍රතිරූපයන් වැඩි කරගන්න. යන්නේ බොරු මොඩල් එකක් රඟපාන්න හදන්නේ. නැත්නම් බලන්න. සමහර මැට්ටෝ අර සල්ලි තියෙන මිනිස්සු කරන්නේව දැකලා මොකද කරන්නේ? එයාත් ලක්ෂ 60ක් බැංකුවෙන් ණයට ගන්නවා. අනිත් අයට මේ දෙන්න නෙමෙයි. එයාටත් ඒ හොටෙල් එකේ මගුල කන්න. මරණ කම්ම මගුලට ගෙවනවා. සමහර ඩිවෝස් වෙලත් ඉවරයි. ඒ දෙන්න දෙපැත්තෙන් ගෙවනවා. බලන්න මේ මිනිස්සුගේ තියෙන අඥානකම. බලන්න මේ මිනිස්සු දුක හදාගෙන දුක් විඳින විදිය. ඇයි මේ සියල්ල මායාවක් නිසා වැටෙන්නේ නැති නිසා. බලන්න මනුස්සයෝ සිතකට වහල් වෙච්ච තරම. බලන්න පිරිසුදු සිත අපිරිසුදු ධර්මයේ විනාශ කරපු තරම්. ඒ හැමෝම උප්පත්තියෙන් පස්සේ අනාර්ය පරිශ්‍රණයක නියලුණා. උගත නියලුනේ අනාර්ය පරිශ්‍රණයක. ආර්ය පරිශ්‍රණය කරන්න කවුරුත් කැමති උනේ නැහැ. ඊට කවුරුත් සදාකාලික සතුටක් මොකද්ද කල්ප ගානක් හොයනවා. හැබැයි ඒකට යන්න පාරකෝම යන්න කැමති මේක ඔයාලා අතී හොයන ගමනක් නෙවෙයි. මේක කල්ප ගානක් තිස්සේ හොයාගෙන ඉන්නේ මේ සතුට. හැබැයි ඒකට පාරකුවා මම වලට තණ්හාංකර බුදුහාමුදුරුවෝ පාරකුවා. මේදාංකර බුදුහාමුදුරුවෝ පාරකුවා. සරණාංකර බුදුහාමුදුරුවෝ පාරකුවා. දීපාංකර බුදුහාමුදුරුවෝ පාරකුවා. ගෞතම බුදුහාමුදුරුවෝ පාරකුවා. ඔය කවදින්දලද කියන්නේ තණ්හාංකර බුදුහාමුදුරුවෝ පාරකුවා. ඒ අවාසනාවක මහත සාපේක තියෙන බලය සාපයක් ඇදලා තියෙන මිනිසුන්ට තාමත් මොකද වෙන්නේ? తాවකාලික සතුට පස්සේ යනවා සදාකාලික සතුටක් ඇයි හිතලා යනකොට යන්නේ ඔක්කොම හරි කියලා හිතලා ගියාට පස්සේ ඔක්කොම හරි නෑ. ඔහොම යන්න එපා කියලා කිව්වේ තණ්හාංකර බුදුහාමුදුරුවෝ දවස් ඉඳලා මේ අහගෙන එන්නේ මේ ගමන අපි ඔක්කොම දැන්වත් උත්සාහ කළා වීර්ය කළා ඔය ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනෙට අරගෙන ටික හරියතර වෙන්න මොකද හරිද ටික හරියතර එච්චරයි ඔයලට තියෙන සැනසීම වෙන සැනසීමක් පුළුවන් නම් මරණකම් ඔයලා පෙන්වන්න එහෙම පෙන්නුවොත් මමගේ බෙල්ල කපනවා. කවුරු හරි පෙන්නුවොත් අවංකව හේතු සහිතව පෙන්වන්න ඕන. මොනවද පෙන්වන්න ඕන? හේතු සහිතව. බොරුවට පෙන්වන්න පුළුවන්. ඒ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒ කියනවනේ මම මෙන්න මේවා සදාකාලික සතුටේ ඉන්නවා. ඔයත් කළා බලන්න මං කළා බලනවා. කළා බලනවා. උදේට කළා බලන්න ලැබුණොත් බෙල්ල කපනවා. එහෙම ලබන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ නෑ. එකම ක්‍රමයක් පවතිනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිම පමණයි. ක්‍රම දෙකක් ලෝකේ නෑ. ක්‍රම දෙකක් ලෝකේ නෑ. සත්‍යයන් දෙකක් ලෝකේ නෑ. එකම සත්‍යය තියෙන්නේ ඒ නිර්වාණය පමණයි. ඊට යන්නේ එකම පාරක් තියෙනවා. ඒක සතර සතිපට්ඨානය පමණයි. සතිපට්ඨානෙන් එහාට කවුරුනේ සදාකාලික සතුටකට පත්තර විදියක් හෙව්වොත් බය නැතුව කියන්නේ මම බෙල්ල කපලා පෙන්නනවා. ඇයි එහෙම කියන්නේ? කාටවත් හොයන්න බෑ. ඒක මම ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. බලන්න බෑ. ඔයාලා මෙච්චර සරල කියන්නේ නැතේ. ඔයාලා යන ගමන
තවත් සාධාරණද කියලා කල්පනා කරලා බලන්න. තවත් සතුට වැඩි වෙනවද අඩු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. මිනිස්සේ ගමනක් නතර කරන්න ඕන තමන්ගේ සතුට අඩු වෙනවා නම් වැඩි වෙනවා නම් නතර කළ යුතු නෑ. අපි කියන ගාන බලයට තමන්ගේ මේ හිත යන ගමන නතර කරන්න එපා. ඒක සතුට අඩු වෙනවා නම් නතර කරන්න, වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන පාරේ යන්න. එන්න සතුට අහිමි වෙනවා නම්, එන්න බලාපොරොත්තු සුන් වෙනවා නම්, එන්න මානසික පීඩාව වැඩි වෙනවා නම්, එන්න අසහනය වැඩි වෙනවා නම් සියල්ල තිබෙද්දී මේ ජීවිතයේදී ඵලෙ කුමක්ද? සියල්ල හතර වටේ තියෙද්දී මේ ජීවිතයේ ඵලය කුමක්ද? මොකද්ද කිව්වේ? එන්න සියලු දේ සම්පූර්ණ වෙද්දී තාමත් සතුට නැති වෙනවා නම්, තාමත් අසහනය වැඩි වෙනවා නම්, තාමත් ලෙඩ රෝග වලට හිත කම්පා වෙනවා නම්, තාමත් තමන්ට සදාකාලික සතුටටපත් වෙන්න බැරි වෙලා නම් ඒ කරපු දේවල් වලින් මේ ජීවිතේ ගත කරලාදී ඵලය කිම? මේ පින්නතුන් හැමෝටම දුර්ලභ මනුස්ස භවයක් ලැබිලා තිනවා. ඒ මනුස්ස භවයේදී මේ වචන අහන්න තරම් මහා පුදුම වාසනාවක් ලැබිලා තියෙනවා. ඒ අහගෙන හිතන්න පුළුවන් මනසකොත් ලැබිලා තියෙනවා. ඒ මනසෙන් නිදහස් වෙන්න ක්‍රමයකුත් කියනවා. යමෙක් තම මනසින් නිදහස් නොවන්නේ නම් ඔව් මොන අඥානවන්තෙක්ද? නේ ඔයලා හිතන්න එපා ඉන්න ඔයලාගේ කයේ බලය අඩු වෙනවා. එන්න හිතේ දුක වැඩි වෙනවා. එන්න ලෙඩ රෝග වැඩි වෙනවා. එන්න ඔයලාගේ බලාපොරොත්තු සුන් වෙනවා. වයසට යන්න ඔයලා මැරෙන්න කැමති දරුවන්ගේ දරුසුරතල් නොබල ඉන්නට නෙවෙයි. ඔයලාගේ කය ලෙඩ වැඩි හින්දා. ඔයලා කැමති දරුවන්ගේ අනාගතය බලන්න. ඔයලා කැමති දරුවන්ගේ අනාගතය බලන්නත්. ඒත් ඔයලාට ඒව බලන්න ඔයලා අකමැති කියනවා. ඔයලාගේ කයේ එන්නේ ලෙඩ වැඩි, කය දෙන දුක් වැඩි. ඔයලා මැරෙන්නේ අර ළමයින්ගේ අනාගතය බලන්න ආසාව නැති කරගෙන නෙවෙයි. ඔයලා නැවත උපදිනවා പ്രേත ලෝකවල. අර තියෙන ආසාවට පින් සිද්ධ වෙන්න. ඔයලා හදවතට තට්ටු කරලා අහන්නේ මොකද්ද කිව්වේ කියලා. උන්වහන්සේ මෙහෙම කියනවා. කට්ටිය ලෙඩ රෝග වැඩි වෙන නිසාලු මැරෙන්න කැමති. හමර ඇලි වැටෙන නිසාලු මැරෙන්න කැමති. කර කියා ගන්න දේවල් අතපය වාරු නැති වෙන නිසාලු මැරෙන්න කැමති. නැත්තම් තමන්ගේ ධර්මණු පුරාංගේ අනාගතේ නොබල ඉන්න ආසාව නැතුව නෙවෙයි. මං කියන්නේ තේරුණාද? තේරුම් ගන්න. එන ආසාව හිතේ තියාගෙන කය අත්තරිනවා. නැවත ඒ හදපු මානසික ලෝකෙ මෙයා ප්‍රේතෙක් කියලා ජීවත් වෙනවා. එච්චරයි. මං කියන්නේ තේරුම් ගන්න. ඒක තමයි මේ අන මේ මනසේ මායාව. මනස පවතිනතුරු මායාව පෙන්නනවා. මමත් මායාකාරයෙක්. ඔයලාට තියෙන 64 මායා, මට තියෙන මායා එන සංඛ්‍යාව එක එකට අහු වෙනවා. කවදාකාරී මම මායාකාරයෙක් කියලා ප්‍රත්‍යක්ෂ කරොත් ඔයලා කවදාවත් මට සලකන්නේ නැහැ. ඔයලාට සලකන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් සත්ස්වභාව ධර්මයෙන් සැලකුම් ගන්න එච්චරයි.